Daily jobs and tips you can't miss. ආයුබෝවන්. අදත් වෙනදා වගේම ආදරෙන් ඔයාලව පිළිගන්නවා daily job tips YouTube නාලිකාවට. අද මම ඔයාලට අරගෙන ආවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2026 වර්ෂය සඳහා ප්‍රකාශයට පත් කරලා ඇති රැකියා පුරප්පාඩු පිළිබඳ වීඩියෝ එකක්. මෙම බඳවා ගැනීම බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් යොමු කරලා තියෙන වීඩියෝ එකක්. ශ්‍රී ලංකාව පුරාපීඨි පුරාවිද්‍යා ස්ථානවල පවතින පුරප්පාඩු සඳහා සුදුසුකම් ඇති ශ්‍රී ලාංකිකයින්ගෙන් ආයුධම්පත් කැඳවලා තියෙනවා. ආයුධම්පත් බාර ගන්න අවසාන දිනේ විදිහට එයාලා කියන්නේ 2026 7 වෙනි මාසේ 6. පුරප්පාඩු වල තියෙන තනතුරු ගැන කතා කරාම මේව බඳවා ගැනීම යටතේ තනතුරු දෙකක් සඳහා ආයුධම්පත් කැඳවලා තියෙනවා. පළවෙනි තනතුර වෙන්නේ පුරාවිද්‍යා සහායක 3 වෙනි ශ්‍රේණියේ තනතුර. මෙම තනතුර සඳහා පුරප්පාඩු සංඛ්‍යාව 191ක් තියෙනවා. දෙවෙනි තනතුර තමයි මුරකරු 3 වෙනි ශ්‍රේණිය. මෙම තනතුර සඳහා පුරප්පාඩු 324ක් තියෙනවා. මේ අනුව සමස්ත පුරප්පාඩු සංඛ්‍යාව 515ක් පමණ වෙනවා. මෙම පුරප්පාඩු සඳහා සාමාන්‍ය පෙළ සමත් තරුණ සඳහා ලැබෙන ඉතා වැදගත් රජයේ රැකියා අවස්ථාවක්. වැටුප් පරිමාණය 2025 මාර්තු 25 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක වන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 2025 10 අනුව මෙම තනතුරු සඳහා වැටුප් නියම කරලා තියෙනවා. ආරම්භක වැටුම 40000ක් වෙනවා. උපරිමය 61880ක්. ඒ වගේම රාජ්‍ය සේවයේ නීති දීමනා සහ වරප්‍රසාද සියල්ල හිමි. මේ පිළිබඳව අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම්, පළපුරුද්ද, ශාරීරික සහ මානසික යෝග්‍යතාවය, වයස් සීමාව සහ අනිකුත් සුදුසුකම් ආයුධම්පත් යොමු කරන්නේ කොහොමද පිළිබඳ තොරතුරු, ආයුධම්පත් යොමු කරන්න සකස් කර ගන්න ඕන ආකාරය පිළිබඳ තොරතුරු ඇතුළු සියලු තොරතුරු ඇතුළත් වීඩියෝ එකක් තමයි අපි අද අරන් ආවේ. අපි දැන් වීඩියෝ එකට යොමු වෙලා බලමු මොකද්ද මේ රැකියා බෑරතු, කොහොමද මේ පිළිබඳ තොරතුරු කොහොමද ආයුධම් කරන්නේ කියලා විස්තර. ඒ වගේම සාමාන්‍ය පෙළ සමත් තරුණියන් සඳහා ලැබෙන ඉතා හොඳ රාජ්‍ය සේවයේ රැකියා අවස්ථාවක් තමයි අපි දැන් ඔයාලට අරගෙන ආවේ.
පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීම හා නඩත්තු කිරීම සඳහා දායක වීමට කැමැති අයට මේක විශිෂ්ට අවස්ථාවක්. ඒක නිසා සුදුසුකම් සපුරන සියලු දෙනා නියමිත කාලය තුල අයදුම්පත් යොමු කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා විසින් සකස් කරගත්තු අයදුම්පතක් තමයි මේ සඳහා යොමු කරන්න ඕනේ. අයදුම්පත ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න ඕන අවසාන දිනයට කලින්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් ඔයාලා සියලු දෙනාට ආයුබෝවන් කියලා අදට අපි සමුගන්නවා.